කියවන්නා කියවීම තුළින් සම්පූර්ණ මිනිසෙකු ඇති කරයි. පඬිවදනක් තියෙනවානේ. කියවීම මිනිසා පූර්ණ කරයි කියන. ඕපාදූප කියවීම නෙමෙයි. පොතපත, සංගරා, පුවත්පත්, ලිපි ලේඛන, ග්‍රන්ථ කියවීම තුළින් මිනිසාගේ බුද්ධිය වර්ධනය කොට සම්පූර්ණ මිනිහෙක් නිර්මාණය කරනවා. ඒ නිර්මිත මිනිහා දකින්නයි මේ මහන්සි ගන්න. වෙනතුනේ ඔය පෙළ පොත්වල බලන්න ඔය පොත්වල ඇති සප්ත ආර්ය ධනය කියලා පාඩමක්. ආර්ය ධන 7. ඒ ආර්ය ධන 7 ඇතුළත් සූත්‍ර දේශනාවට කියනවා අරිය ධන සූත්‍රය කියලා. මොකද්ද සුදු මහත්තයා සූත්‍රේ නම? අරිය ධන සූත්‍රය. හොඳට බලන්න ගිහිල්ලා පෙළ පොත් පෙරලා. එතකොට පෙළ පොත්වල ඔය පාඩම ඇති. ගුරුවරයා උගන්වද්දී ළමයාට ඒ අරිය ධන සූත්‍රයත් එක්කම උගන්වනවා නම් ළමයාට ඉතාමත් ලස්සන චිත්‍රයක් වාගේ මතකයේ රඳවන්න පුළුවන්. ගුරුවරයාට අවබෝධයට ගනිමින් ශිෂ්‍යයාට අවබෝධයක් ලබා දෙන්නට වටිනා උතුම් සූත්‍ර දේශනාවක්. මේ ඉන්න නාකිම නාකි අම්මා අප්පච්චිගේ සිට හිම් ලපට්ටා දක්වා මේ බණ වැදගත්. අපි කැමති මේවනේ කියන්නේ. ඔයාලා කැමතිම මොනවටද? ඇත්තටම ඔයාලා මහන්සි වෙන්නේ රැකී ආරක්ෂා කරන්නේ හැමදාම වෙහෙසෙන්නේ හම්බ කරන්නේ විවිධ වෘත්තීන් කරන්නේ හොරකම් කරන්නේ මරකම් කරන්නේ මංකොල්ලා කන්නේ ගසා කන්නේ අල්ලස් ගන්නේ කසිප්පු විකුණන්නේ ගංජා විකුණන්නේ කුඩු විකුණන්නේ මේ ඔක්කොම කරන්නේ මොනවද? ධනය හම්බ කරන්නේ. ඔයාලා ඔක්කොම ආසයි ධනෙ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා ඔබ සියලු දෙනා ආසා කරන ධනය අතරේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨ ධන 7ක් තියෙනවා. ඒවට කියනවා උතුම් ධන 7 කියලා. ආර්ය ධන 7. යහපත උදා කරන ධනයන් 7. වාසනාව ගෙනෙන ධනයන් 7. උතුම් මිනිසෙකු නිර්මාණය කරන ධනයන් 7. නිවනට මඟ පෙන්වන ධනයන් 7 සේම නිවන් දකින්නට ළඟ තබා ගත යුතු ගමනට ඇවැසි ධන 7. ආර්ය ධන 7. සද්ධා ධනං සීල ධනං හිරි ඔත්තප්පියං ධනං සුත ධනං චාගෝච පඤ්ඤාමේ සත්තමං ධනಂತಿ. ධන 7ක් තියෙනවා. එක සද්ධා ධනය. එක සද්ධා ධනය. සද්ධාව නැමැති ධනය. තේරෙනවද ළඟ? කිඹුල් විලේ තේරෙනවද පුතේ සද්ධාව? මොකක්ද සද්ධාව කියන්නේ? සද්ධාව කියලා කියන්නේ විවිධ විදිහට අර්ථකථනය කරලා තියෙනවා. මට දැනিলা තියෙන නිවැරදි ක්‍රමවේදය බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් දැක දැන අවබෝධයෙන් ඇති කරගනු ලබන පැහැදීම සද්ධාව. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් දැක දැන අවබෝධයෙන් ඇති කරගනු ලබන පැහැදීම සද්ධාව. තුනුරුවන් මොනවද? සුදු මාත්‍යා චෝරි පුතා තුනුරුවන් බුද්ධ ධම්ම සංඝ කියන රත්නයන් තුන. ඔතන වඩාත්ම ඉදිරියෙන්ම තියෙන
රත්නය කෝකද? වඩාත්ම ඉදිරියෙන් තියෙන්නේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකීද ඔහු බුදුන් දකින්නේ. යමෙක් ධර්මයේ දකීද ඔහු තමයි සංඝුන් දකින්නේ. ධර්මය නොදකින කෙනෙකුට කවදාවත් බුදුන් දකින්නත් බෑ, සංඝුන් දකින්නත් බෑ. අම්මා දකින්නත් බෑ, තාත්තා දකින්නත් බෑ. සංසාර ගමනේ මහා පුණ්‍ය බලයකින් මේ ලෝකේ ජන්මලාභය ලබාපු ඔබේ වටිනාකම දකින්නේ නැහැ. පුතේ මිනිහෙක් කොච්චර වටිනවද නේ? මේ මනුස්ස ලෝකයේ මිනිහෙක් කොච්චර වටිනවද? බුදුහාමුදුරුවෝ එක මිනිහෙක් ලෝකේ ඉපදිච්ච එක මිනිහෙක්. මනුස්ස කමෙන් ප්‍රයෝජන අරගෙන, ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන බුද්ධත්වයට ඇවිල්ලා ඒ ලක් බුද්ධිය ලෝකෙහි බෙදලා ආර්ය මහා සංඝ රත්නය ඒ ධර්මයෙහි පිහිටුවලා තුනුරුවන් නිර්මාණය කොට තබා තියා මේ ලෝකයෙන් සමුගෙන වැඩමවා වදාළ උත්තම ශාස්ත්‍රූවරයාණන් වහන්සේ මේ මනුස්ස ලෝකයේම ඉපදිච්ච මිනිහෙක්. මිනිස් කමෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. මමත් මිනිහෙක්. මනුස්ස ජීවිතයෙන් යම් ප්‍රයෝජනයක් අරන් ලෝකය සතුටු කරන්නට පුළුවන් මිනිසෙකු වූ මම ලෝකේ සතුටු කරන තරම් මේ කාටවත් බෑ නේ. මෙතන ඉන්නවා තමන්ගේ ගෑණිවත් සතුටු කරන්න බැරි මිනිස්සු අප්පා. මිනිහව සතුටු කරන්න බැරි ගෑණි. දරුවෝ සතුටු කරන්න බැරි දෙමව්පියෝ. දෙමව්පියන්ව සතුටු කරවන්නට බැරි දරුවෝ. අසල්වැසි නෑදෑ හිත මිතුරෝ සතුටු කරන්න බැරි පරිසරයේ අසල්වැසියෝ ඉන්නවා. ආයතනයේ සේවකයෝ සතුටු කරන්න බැරි ආයතන ප්‍රධානියෝ ඉන්නවා. ප්‍රධානියාව ප්‍රීතියෙන් තියන්න බැරි සේවකයෝ ඉන්නවා. රට සතුටු කරන්න බැරි රජවරු ඉන්නවා. රජවරුන්ව සන්තෝෂ කරන්න බැරි රටවැසියෝද ඉන්නවා. කවුරුත් පුතේ අපේ තියෙන වටිනාකම දැකලා නැති නිසා ලෝකය සන්තෝෂ කරන්න තරම් අපි හදාගෙන නැහැ ජීවිතේ. එතෙන්ට එන්න මහන්සි ගන්න ඕනේ. කැප වෙන්න ඕනේ. දුක් විඳින්න ඕනේ. දුක් නොවිඳ කැප නොවි උත්සාහ නොගෙන කවදාක්වත් පුතා ජීවිතේ දිනන්න බෑ. බුදුරජාණන් වහන්සේ ආර්ය මාර්ගය දේශනා කළානේ. නේ ආර්ය මාර්ගය මොනවද? ඒකත් දහම් පාසලේ පෙළ පොතේ තියෙනවා. ආර්ය මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා 8ක් තියෙනවානේ. ඒකේ එකක් තියෙනවා සම්මා වායාම, යහපත්ව වෑයම් කරන්න. මොනවද? තමන්ගේ ජීවිතය සන්තෝෂයෙන් නිදහසේ තියෙන ගමන්, තමන්ගේ ජීවිතය සැපසේ තියෙන ගමන්, තමන්ගේ ජීවිතය පොහොසත් කොට තබන ගමන් ලෝකයා ඉදිරියේ තමා සතුටු වෙමින් ලෝකය සතුටු කරවන්නට වීර්ය කරන්න ඕන. අපි වීර්ය කරන්නේ මොනවටද? මෝඩ නුවණක් ඇතිව, මෝඩ දැක්මක් ඇතිව වැරදි මාර්ගයන් ඔස්සේ අපිව සතුටු කරන්න හදනකොට පුතේ ගොඩාක් දෙනෙක් දුක් වෙනවා. තමන්ගේ ජීවිතයට දුක් දෙන ගමන්
අනිත් අයගේ ජීවිතවලට දුක බෙදනවා. අර අමරදේව මහත්තයා කියන ගීතයක් තියෙනවා. ඔබමා සමග අතිනත ගන්නා දවස මේ මහා කන්ද බැලුවා ඉඳ ගම සිරස ඔබ මාතර වෙන නුවරක ගිය දවස මේ මහා කන්ද බැලුවා ඔරහින් මදෙස වැදිය නිල් සුදු නෙළුමක මිහිර පොවයි පාළුවලු බඳින කිරලා හඬා වැටේ නොකියූ රහස හද උතුරා වන්දමයි මතකයේ සුවඳ තවමත් මගේ හිතට දැනේ. මොකක්ද කියන්නේ? මොකක්ද පුතේ කියන්නේ? මම තාලගේ වයස් කාණ්ඩේ ළමෙක් ඉස්කෝලේ යරිලා එන ගමන් අර කරාමු දාපු ලේමිරි ඔළුවේ ඇඳපු අලිදම්වැල් බෙල්ලේ දාගත්ත ඇඟ පුරා පච්ච කොටාපු ගොම්බස්සෙක් වාගේ මේ සමාජයේ ඉන්න කාලකන්ණිය දැකලා ඒකා තමා ලෝකයේ ඉන්න සොඳුරුම අයෝමයම පින්වතා කියලා හිතලා ඌත් එක්ක පැනලා ගියේ පුතේ. ඌත් එක්ක පැනලා ගියේ. මේ කිඹුල් විලේ එකෙක් හරි ගියා ඔය වාගේ එකෙක්. ආය නූනොත් පුතා පුදුමයි. මම මේ අක්සේරු කරන්නේ සියසින් දැක්කා වාගේ මට ඒ තරම් සමාජ දෘෂ්ටියක් තියෙනවා. එකෙක් හරි ගියා කියලා මට විශ්වාසයි. ඒ ගිය ගමනේ ප්‍රතිඵල දැන් විඳිනවත් ඇති. මේ ගීතේ කියනවා ඉතාහිංසක අම්මයි අප්පච්චි දෙන්න දුකසේ හම්බ කළ වස්තුවෙන් එකම දරුවා ඉල්හිටියේ ඒ හිටි දරුවත් දුවේකුයි. පාසල් යවනවා ආදරෙන් උගන්වන්න. ඒ යන එන අතර වාරේ මගදුටු මේකා පිළිබඳව රාගික කෙලෙස්බර මෝඩ සිතක් උපදවාගෙන අම්මා කෙරෙහි අප්පච්චි කෙරෙහි තිබුණු බැඳීමට වඩා බැඳීමක් හදාගෙන අම්මයි අප්පච්චි හරදමා අරු එක පැනලා ගියා. ඒ වෙලාවේ අම්මයි තාත්තයි දෙන්න දුර දක්නා නුවණ ඇති උත්තමයෝ නිසා මහා කරුණාවෙන් පිරි ගති නිසා අවබෝධිත සමාජ දෘෂ්ටිය නිසා කන්දක් නොසැලී බලා ඉන්නේ යම්සේද අම්මයි අප්පච්චි ලෝකෙන් ආපු නිന്ദා දරුවා නොමැති වීමෙන් ඇති වුණු වේදනා සියල්ලම දරාගෙන වාවගෙන දුර බලාගෙන හිටියාලු. ඇයි මේ දෙන්නට සමාජ දෘෂ්ටියෙන් අවබෝධය තියෙනවා. කම්මැලි කුසීත තක්කඩි කාලකන්ණියෙක් එක්ක ගිය හින්දා අනිවාර්යෙන් ආපහු එන්න වෙනවා. අනන්ත දුක් විඳින්න වෙනවා. ඒ නිසා හාමිනේ ලෝකයේ ඉදිරියේ මිය දෙනකන් අපි බලා ඉඳිමු. අපෙන් පිහිටක් පැතූ විටකදී පිහිට වෙන්න කියලා බලන්න කියලා. කෙටි කාලයකින් පුතා අයි කණ්ඩ දෙන්න જાතියක් නැහැ, ඉන්න තැනක් නැහැ. ගෑණියක් ගන්න ඉස්සෙල්ලා සුදුසු කන් ටිකක් තියෙනවනේ පුතා. වයස සම්පූර්ණ වෙන්න ඕනේ. ආදායම් මාර්ගයක් තියෙන්න ඕනේ. ඉන්න තැනක් තියෙන්න ඕනේ. නිරෝගී බවක් තියෙන්න ඕනේ. ගැළපෙන මිනිහෙක් හෝ ගෑණියෙක් ඉන්න ඕනේ.
මේවා ගැළපිලා නැත්තම් පුතා අසාර්ථකයි විවාහය. අනිවාර්යෙන් ගලපාගත යුතු මේ සාධක ගලපාගෙන කසාදයට යන්න. මේවා මොකක්වත් දන්නේ නැතුව ඉබාගාතේ දීගෙන යනවා. ධර්මයන් නොදතු, සද්ධර්මයේ නොදතු, සමාජ දෘෂ්ටිය නැති, සමාජ ධර්මතා නොදතු පෞකාර ළමයා ආපහු එනවා. දවසක් දීගේ ඇරිලා මල් අතෙල්ලාගෙන මග බලාගෙන ඉන්න තාත්තට ඈතින් පේනවා. තාත්තා අම්මට කියනවා අපේ දුව එනවා වයින්. එහෙම කියලා තාත්තා එහෙම ගියේ පිටිපස්සේ යන්න යනවා. කෙල්ල ගෙදර එනවා. අම්මා ගාව වැටිලා අඬලා සිද්ධ වෙච්ච සියලු දේ කියලා අම්මාගේ ස්නේහයෙන් ලබනවා සමාව. තාත්තා එන්නේ රෑ 12 වෙනකම්. ඇයි තාත්තා එන්නේ නැත්තේ? කාන්තාවන්ට වඩා දූරදර්ශී දෘෂ්ටියක් තියෙනවා කියනවානේ පිරිමින්ට. ඇත්තම හඳුනන්නේ කියලා අහන්න හිතෙනවා ඇති සමහර බවලත් ආයත. ඒ ඔබේ මිනිහත් එක්ක ගලපමු. මං කිව්වේ පිරිමින්ට කියලා. දුරදක්නා දෘෂ්ටියක් තියෙනවා පිරිමින්ට කියලානේ මං කිව්වේ. නේද? පිරිමියා කියන්නේ කාටද පුතා? පුරුෂයා පිරිමියා කාටද කියන්නේ? එහෙම කියන්නේ පුරුෂ කියලා කියන්නේ පෞරුෂයෙන් වැඩුණු. පිරිමියා කියලා කියන්නේ පිරුණු. ගුණයෙන් නුවණින් පිරුණු. පෞරුෂයෙන් වැඩුණු තැනට තමයි පිරිමියා කියලා කියන්නේ. ඒ අය දුරදක්නා නුවණින් කටයුතු කරන නිසා තාත්තා දුවට නිින්ද යනකම්ම ආවේ නැහැ. ඇයි? හිතට බිය දැනෙයි කියලා පුතා බලන්න. දැක්ම බලන්න. තාත්තා කෙනෙක් ඉදිරියේ දරුවෙකුට ඇති වෙනවානේ අම්මා ඉදිරියේ ඇති වෙනවාට වඩා කම්පනයක්. ආගේ කම්පනය ඇති වෙයි කියලා තාත්තා ප්‍රමා වෙලා ආවා. ඇවිල්ලා අම්මාට ගෙදර ඉස්සරහා බංකුවට අඬ ගහලා කියනවා හාමිනේ අපේ ගමේ වැව හිඳුනා වාගේ අපේ පවුල සිඳී ගියා. වැවේ පිපිච්චි නෙළුම පර වෙලා ගියා. වැවේ දිය හිඳුනා. අපි කසාද බැඳපු දවසේ සියලු දෙනාම ගමේ සතුටු වුණා. වැව පිරුණා වාගේ වැවේ මහිමය. දුව හම්බෙච්ච දවසේ වැව තවත් ලස්සන වුණා කියලා ගමේ අය ඇවිල්ලා සතුටු වුණා. දිය හිඳිලා මල් පර වෙලා කුඩ බස්සෝ මැරිලා ගඳ ගහපු දවසේ මුළු ගමම ගඳයි කිව්වා, සාප කළා, දොස් කිව්වා, නින්දා කළා. පාළුවට කිරල්ලු කෑ ගහන හඬ විතරක් ඇහුණා. නෑයෝ නොනෑයෝ කවුරුත් පලාතේ ආවේ නැහැ. ඒ තාමිනේ නැවත මහා ධාරානිපාත වරුසාවකින් වැව පිරී ඉතිරි ගොස් නැවත නෙළුමක් පිපුණා වාගේ අපේ දුව අපිට ආපහු වම්ුණා. මගේ දුව පෙරසේම බලාගෙන ආදරෙන් රැකගන්න. අහිතක් වෙන්න දෙන්න එපා කියලා කිව්වා පුතා. මේ ගීතේ හරි වටිනා උත්තම සමාජ ගැටලු ඉදිරියේ අකම්පිත මිනිසෙකුගේ මව්පියන්ගේ භූමිකාව විදහා පාන එක. අදූරදර්ශී දරුවන්ගේ නොමනාකමින් විනාශ කරගන්න කාලකන්ණි ජීවිතය පිළිබඳ අවබෝධය ලබා දෙන එක. ඒවා දකින්නට පින්නතුනේ සද්ධර්මය
සමාජ ධර්ම කුලසිරිත සංස්කෘතික වටිනාකම් අපට අවබෝධ වෙලා තියෙන්න ඕන. නැත්තම් හිස් බෝල් මිනිස්සු වාගේ ඔය ඉබාගාතේ ඇවිද්දාට බෑ. තුනුරුවන් ආශ්‍රය කරමින් ගුණවතුන් බුද්ධිමතුන් ආශ්‍රය කරමින් ගේ ඇතුලේ අම්මා අප්පච්චි බෝසත්වරුන් වාගේ ජීවත් වෙමින් පවුලේ පඳුරේ බාල පරම්පරාවට ඔබ වැදගතුන් වෙන්නට ඕන. පවුලේ වටිනාම තැනැත්තා කවුද? ගෙදර බුදු කවුද වටිනාම තැනැත්තා? ඈ? අම්මා. බෝල. කබුරා පංගයි. වටිනාම තැනැත්තා අම්මා. අම්මලා කරන හදිය දැක්කාම ඔව් අම්මලාට පිස්සු වගේ ලංකාවේ. බහුතරයක් ලංකාවේ අම්මලාට පිස්සු. ඔය ගෙදර අවුල් කරලා තියෙන තරමක් අවුල් කරලා තියෙන්නේ නැවුද? කුලප්පුව හැදිලා. ලොක්කා දීලා වෙරිලා. ලොකි වෙරි දැකලා වෙරිලා පුතා. ඔව් වෙරි දැකලා වෙරිලා. බීලා යන මිනිහා දැකලා ඒ මිනිහට වඩා කුලප්පු වෙනවා ගෑණි. එතකොට වැඩිපුර වෙයි කාටද පුතා? ගෑණිට. ඉවසන්න ඕනේ තැනදී ඉවසන්නේ නැහැ. මේ ඊයේ පෙරේදා මම බණට ඇවිල්ලා යනකොට අම්මාණි කෙනෙක් මට කෝල් එකක් ගත්තා. කෝල් එකක් අරගෙන කියනවා අපේ හාමුදුරුවනේ මගේ පුතා වැදගත් රස්සාවක හිටියේ. අවුරුදු 22යි වයස. මම කොල්ලව රවට්ටව වගේ ගෑණියක්. මම හව බෝනික්කෙත් පෙන්නලා ඈ අවුරුදු 22 හීන් එකව රවට්ටුවේ බෝනික්කෙත් පෙන්නලා එහෙනම් මොනවා කියද මේක වල්පොමේ ගියේක කියන්නේ නැහැ පුතා. මේ ගෑණි මේක වල්පොමේ ගියේක කියන්නේ නැහැ. අවසානයේ ගමේ උන් අල්ලලා කසාද බන්දලා ළමයි දෙන්නෙකුත් ඉන්න ගෑණියෙකුට. දැන් අම්මා තමයි මේ පැමිණිල්ල කරන්නේ. මම පොඩි එකව රගට්ටුවාලු. කවුරු පුතා වැරදි දැන් ඔතන? ඈ? කවුද ඔතන වැරදි? තීන්දුවක් දෙන්න මට. වැරදිකාරයෝ ගොඩයි නේ. වැරදිකාරයෝ ගොඩයි. එක මේ අම්මයි තාත්තයි එකට වැරදි. කොල්ලගේ අම්මයි තාත්තයි. හරියටම හැදුවා නම් අම්මට ගරු තාත්තට ගරු පුතෙක් රාජකාරියට ගරු කරන පුතෙක් කවදාක්වත් පුතේ අම්මගේ වයස ගෑණියෙක් ගාවට වල්ගමයි යනවද? නෑ. ඒ වගේම තමන්ගේ දරුවෙක් වාගේ වයස මිනිහෙක් කොල්ලෙක් තමන්ගේ මිනිහකමට ගන්නවද? මව්කම දැන් බුදු වෙලාද? ඈ මේ වාගේ අම්මන්ඩිලාගේ මව්කම බුදු වෙලාද තියෙන්නේ? සැබෑම අම්මා තමා පුතා ගෙදර බුදු. සැබෑම අම්මා. ඒ සැබෑම අම්මා මතුවෙන්න නම් අම්මා තුල තියෙන්න ඕනේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාදී සිව්බඹ විහරණය. ඒ උදාගාව තියෙන්න ඕනේ සිව්බඹ විහරණය. කරුණාව දයාව ඉවසීම ආදී ගුණ මහා ප්‍රඥාව මෛත්‍රී සහගත බව අම්මා තුල ජනිත වී නම් ඒ අම්මා ගෙදර බුදු. එහෙම නැතුව රළු ගොරෝසු චරිතයක් නම් ඒ උන්දාට බුදු වෙන්න බෑ. එයිද අවබෝධයෙන් පින්නතුනි අම්මා සතු කාර්යය බොමයි. මම බණ කියනකොට වැඩිපුර බල කරලා කියන්නේ ඒ පැත්තට. ඒකට හේතුව ජීවයේ උල්පත අම්මා. ජීවයේ උල්පත අම්මා. සාර ධර්මයේහි උපත අම්මා. ලොවට බණ කියන
ලෝක මානවයාට බණ කියන මුල්ම බුදුවරයා අම්මා. මුල්ම ගුරුවරයා අම්මා. එච්චර වටිනාකමක් තියෙන ගෑනු මෙච්චර කුලප්පු වෙලා වල්ගම යනකොට දකින්නකොට පුදුම චිත්ත වේදනාවක් එනවා. ඒ නිසයි මම බර කරලා කියන්නේ චෝදනාවක් තියෙනවා ගෑනුන්ට බයිනවා. මට සාක්කියක් දෙන්න. මම ඔප්පු කරලා පෙන්නන්න. මෙතන ඉන්න බිරින්දෑවරුන්ට වැඩිපුරම බැන්නානම් බැනපු මිනිහා තමන්ගේ මිනිහාද අල්ලපු ගෙදර මිනිහාද? ඈ? සෝරිනා අල්ලපු ගෙදර. කවුරුද එමිනා දුදාන් මෙතන අල්ලපු ගෙදර මිනිහා බැන්නා මිනිහා බැන්නේ නැති. මෙතන ඉන්න පිරිමින්ට යම් දෝෂාරෝපණයක් කළා නම් රිදෙව්වා නම් අඩුලුහුඩුකමක් කළා නම් ඒ තමන්ගේ ගෙදර ගෑණි මිස පිට ගෑණියක් නෙමෙයි. මේ ගමේ වැඩිහිටි ගෑණියෙකුයි මිනිහෙකුයි වැඩිපුරම බැන්නා නම් බැන්නේ ඔබට ඒ ඔබේ අම්මයි තාත්තයි. සාමාන්‍ය පරිසරයේ ඔබට ඉගෙන ගන්න ගිය වෙලාවේ බැන්නා නම් බැන්නේ ගුරුවරු. ඔබට බැන්නා නම් බැන්නේ පූජකයෙක්. ඔබට බැන්නා වගේ දැනුණාට බැන්නා නෙමෙයි කිව්වා පුතා. අපි බැන්නා කියන වචනේ සුද්ධ තේරුම කිව්වා. හොඳට සත්භාවයෙන් කියන ඒවා ඔබ ගන්න. ඒ ඔබට වැඩිපුරම ආදරය කරන කෙනා පුතා. ඔබට බැන්නා වාගේ දැනුණාට වැඩිපුරම ඔබට ආදරය කරන කෙනා. මං කැමති ඔයාලා ඔක්කොම ප්‍රීතියෙන් ඉන්නවා නම් මං එනකොට පාරේ විසිකාවේ වී ඉන්නව ගංජා සුරුතු බිබී ඉන්නව අනකොට ගන්න ආයු විනයක් නැතුව වාහන පදවනව දකින මොහොතේ හිතට එන්නේ කලකිරීම සතුට නෙමෙයි. හැබැයි ප්‍රසාද ගුණේ යුතු සිනාමුසු මුහුණේ ආචාර විධික්‍රම පාවිච්චි කරන උත්තම ගති තියෙන මිනිස්සු දැක්කහම පුදුම සතුටක්. දැන් එන ගමනේදී ඌරාපොළදී අපේ වාහනේ ප්‍රධාන ලයිට් පිච්චුණා. ඒ වෙලාවේ ඌරාපොළ තියෙනවා වැදගත් වෙළඳ ආයතනයක්. මගේ යාළුවෙක් ඉන්න ඕස්ට්‍රේලියාවේ යාගේ මස්සිනාගේ. එයාට ඇවිල්ලා මතක් කළාම එයා පාගමනින්ම මීටර 200ක් ඇවිල්ලා ගරාජ් එකට එක්කන් ගිහිල්ලා ඒවා ගලවලා සකසලා අලුත් ඒවා දාලා මේ ගමන එන්න සකසලා දුන්නා. 750ක්වත් ගත්තේ නැහැ. ඒ ආයතනයේ මිනිස්සයා ගත්තේ නැහැ. අර උදව්වට ආපු කෙනා ගත්තෙත් නැහැ. සත්භාවයෙන් මේ සියල්ල කරලා වන්දනා කරලා අපේ හාමුදුරුවනේ ධර්මදේශනාවට පමාවේ වඩින්න කියලා වන්දනා කරලා ඇව්වා. මේ වාගේ සත්පුරුෂයෝ දකින්නකොට පුතා පුදුම ප්‍රීතියක්. මේ බණ කියන්නේ ඇවිල්ලා අපි ප්‍රාර්ථනා කරන්නේ එහෙම. නමුත් ලංකාව දිහා බලාගෙන ඉන්නකොට පේන්නේ පුතා බන්ධනාගාර පිරෙනවා. රෝහල් පිරෙනවා. ළමා නිවාස පිරෙනවා. වැඩිහිටි නිවාස පිරෙනවා. අපරාධ කඳවුරු පිරෙනවා. පුනරුත්ථාපන කඳවුරු පිරෙනවා. නායකයෝ හොරා කරනවා. පාලකයෝ හොරා කරනවා. පූජකයෝ බොහෝ නොමනාකම් කරනවා. මිනි මරනවා. හොරකම් කරනවා. පරිසර පද්ධතියම හානි කරනවා. මේ විදිහේ දුෂ්ට දුර්ජන ගති පේනවා නම් මේ බණ කියන අපිට චිත්ත වේදනාවක්. ඒ නිසයි පුතා හැම වෙලාවෙම මේ අඩු ලුහුඩුකම් බල දැනුවත් කිරීම කරන්නේ. ඇත්තෙන්ම ඔබ බලන්න කාන්තා පරපුරේ දොස් කොපමණ තියෙනවද කියලා. නිදහසේ මෞකමත් එක්ක ගලපමින් බලන්න. ඔබ ඔබේ ළමයි ගෙනියන්නේ හොඳ පාරක නෙමෙයි. ඒකට ඔබට උදව්වට
ඒ නරක පාරේ ගෙනියන්න පවතින රාජ්‍ය පිටුවහලක් වෙලා තියෙනවා. කසේරුකාවක් නැති, ඍජු දැක්මක් නැති රාජ්‍යයක් තියෙනවා අපිට. ඒකේ ගන්නා වැරදි තීරණ මත උලප්පුව හැදිච්ච මෙවුන්දලාටද පණින රිලවුන්ට ඉනිමම් බැඳා වාගේ හීගෙවුම් අරයිලා. එහෙම නැති මට කියන්නකෝ ආණ්ඩුවෙන් කෝටි ගාණක් වියදම් කරලා ඉස්කෝල දාලා ගුරුවරු යොදවලා පොත්පත් අච්චු ගහලා උගන්වනවානේ. උගන්වනවානේ. එතකොට එහෙම කෝටි ගාණක් වියදම් කරලා රජයෙන් උගන්වද්දී දෙමව්පියෝ කෝටි ගණන් වියදම් කරලා පිටපැත්තෙත් උගන්වනවා. එකම දරුවට එකම සිලබස් එක. මට කියන්න පිස්සුද නැද්ද කියලා. ප්‍රධාන පිස්සුව රටේ පාලකයන්ට, දෙවෙනි පිස්සුව රටවැසියන්ට. ඒකනේ මේ තියෙන්නේ. ඒකනේ මේ ගැටලුව. ඔයාලට පේන්නේ නැතුවට ළමයි පුංචි වයසේ එළියට විසිකලාම වගකීමක් නැතුව නිදහස් වුණාම ඒ ළමයි නොමග යනවා. පොඩි ඔළුවට තේරෙන්නේ නැහැ හොඳ නරක. සෙල්ලක්කාර ආස්වාදනීය දේවල් සියල්ලම ළමයි ග්‍රහණය කරගන්නවා. ළමයාට නොතේරෙනකම ඉඳ හොඳයි කියලා හිතනවා. ඒකට ඔබ ඔබේ සහාය දෙනවා. සල්ලි මිල මුදල්, අවැසි බඩු භාණ්ඩ, දරුවාගේ රැකවරණය අහිමි කරලා ඔහුගේ නිදහස ඇතිතරම් විඳින්නට මඟ පාදලා විනාශ කරනවා. අපිට ධර්මඥානය තුරුවනේ ආభాසය ලැබලා නැහැ. යා යුතු නොයා යුතු ගමන නොදැන යන අන්ධ දෘෂ්ටියක් තියෙනවා. ඒකයි දකින්න බෑ. ඒ නිසා සද්ධර්මය දකින්න. ඒ ධර්මයේ තුල තියෙන බෞද්ධයාගේ නිත්‍ය සීලයේ ගුණය බලන අවබෝධ කරගන්න. දෙවෙනි ධනයත් ඒකමයි. සීල ධනය. සද්ධා ධනය, සීල ධනය. සීලය කියන්නේ මොකද්ද? මොකද්ද සීලය කියන්නේ? උපාසකම්මලා සීල් අරන් අරටු බහැලා ඇති දැන්. සීල් සීල් ගන්න අපි නම් වුවට නැහැ. සීල් ගන්න අම්මලා ආවේ නාකි වෙලා නේද අම්මලා? නාකි වෙලා සිල් ඕන වයසේ නෙමෙයි ආවේ. සිල් ඕන වයස මේ අර තියෙන සිල් ඕන වයස. නාකියට මොකද පුතා සිල්? ගත්තත් නැතත් රැකිලා ඈ නාකියෝ වල් ගමන යනවද? නෑ නාකියෝ වල් ගමන නෑ පුතා. ගමන යන්න හයිය තියෙන්නේ. ගමන යන්න හයිය නෑ නාකි. ඒ හින්දා වල් ගමන් නෑ. නාකි හින්දා අරක්කු බොන්නේ නෑ, බීඩි බොන්නේ නෑ, ගංජා බොන්නේ නෑ, සුරුට්ටු බොන්නේ නෑ, කුඩු වදින්නේ නෑ. මොකක්වත් නෑ. ඇයි? නාකි වාරු නෑ. ඒ වගේම සත්තු මරන්නේ නෑ, දඩේමේ යන්නේ නෑ. නාකි ඒ පිළිබඳව වෙර වඩන්නට හැකි ශක්තිය. හොරකමේ යන්නේ ඒක කරන්න හයිය නෑ. හීම් බොරුවක් කියලා වටේට ගිනි තිබ්බොත් අනිත් ඒවා එකක්වත් වෙන්නේ නැහැ පුතා. නේද? නාකියාගෙන් වෙන්නේ. එතකොට ඔවා ඔක්කොම කරන්නේ කොයි වයසේද? ඔය ඔක්කොම කරන්නේ පුතා මේ ලපටි වයසේ ඉඳලා හයිය තියෙනකම්. එතකොට සිල් ඕන මේ වයස